සනිටි ග්‍රීන් ගාර්ඩන් තුලින් අද මම ඔයාලව මුණ ගැහෙන්න ආවේ නම් යාළුවනේ විසිතුරු ප්ලාන්ට් සේල් එකකින් නම් නෙමෙයි. ගාර්ඩන් එකක ලස්සන වගේම ඔයාලා ළඟ තියෙන විසිතුරු ප්ලාන්ට් වල ලස්සන ඉස්මතු කරන්න ඉතාමත් සුදුසු ප්ලාන්ට් එකක් තමයි ෆර්න් කියන්නේ. ඔයාලා බලන්නකෝ ඔයාලා ළඟ තියෙන ලස්සන ප්ලාන්ට් එකක් ළඟින් මේ ෆර්න් ප්ලාන්ට් එකක් තියුවහම තියෙන අමුතුම ලස්සන ඒ ප්ලාන්ට් එකේ ලස්සන ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් යාළුවනේ මම ළඟ තියෙන නව ප්‍රභේද හා පරණ ප්‍රභේද වලින් යුක්ත විවිධ වර්ගයේ ෆර්න් කලෙක්ෂන් එකෙන් ප්ලාන්ට් කිහිපයක් අද අපි බලමු. මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්නකෝ ඔයාලත් නොදකපු ෆර්න් වර්ග තියෙද කියලා. මගේ ෆර්න් කලෙක්ෂන් එකේ පළවෙනි ෆර්න් එක විදිහට මම ඔයාලට අඳුන්ලා දෙන්න හදන්නේ මෙන්න මේ ෆර්න් එක. ඉතින් මේ ෆර්න් එක හැමෝම ගාව තියෙන ෆිෂ් ටේල් ෆර්න් එක. මේ ෆර්න් එක නඩත්තුව හරිම පහසුයි වගේම ගාඩන් එකකට නැත්තුවම බැරි ෆර්න් එකක් කියලා නම් මම හිතනවා. මේක හොඳින් වර්ධනය වෙච්ච ෆර්න් එකක් නිසා ඔයාලට පේනවා ඇති මේක අඩි 3ක් 4ක් වගේ දිගට මේ පත්‍ර හැදිලා තියෙනවා. හොඳ නඩත්තුවක් තියෙනවා නම් ඉතාමත් අලංකාරව මේ ශාකය හදාගන්න පුළුවන්. ඉතින් මේ මගේ මේ ශාකය බලන්න අඩි 3ක් 4ක් විතර මේ පත්‍ර දිගයි. ඒ වගේම මේ පත්‍රවල අගිස්ස මාළුවෙකුගේ වරලක් වගේ තියෙන හින්දා තමයි මේ ෆර්න් එකට ෆිෂ් ටේල් ශාකය කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට කියනවා මේ වගේ ශාකයක් එකතු කරගන්න කියලා. මෙන්න මේ තියෙන්නේ අපි කලින් දැකපු වගේම ෆර්න් එකක්. මේකත් හරි ලස්සන මීවන ශාකයක්. ඉතින් මං සොයා බලුව වෙලාවේ නම් මට මේකට හොයාගන්න හම්බුනේ මේක බූස්ටන් ෆර්න් කියලා තමයි කිව්වේ. අර වගේම තමයි මේකත්. මේකේ පත්‍ර විතරයි වෙනසක් තියෙන්නේ. මේකෙත් හොඳට අඩි 3ක් 4ක් වගේ පත්‍ර දිගට එනවා. අර වගේම අලංකාරවත් මීවන වර්ගයක් තමයි මේකත්. ඒ වගේම මේ තෙතමනය සහිත පරිසරයක හැදෙනවා නම් මේ බලන්න හරිය දිගට ලස්සන පත්‍ර කටාවක් තියෙනවා මේ ශාකයේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වගේ ශාකයක් ඔයාලගේ මේකටත් එකතු කරගන්න කියලා. නම දන්නවනම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. ඔන්න ඊළඟට තියෙන වලට මෙන්න මේ ශාකය බලන්නකෝ ඒකේ පත්‍ර රටාව අර දෙකටම වඩා වෙනස් පත්‍ර රටාවක් තමයි ඒකෙත් තියෙන්නේ. ඒකත් හරියම ලස්සන ෆර්න් එකක්. මේක ටිකක් හොයාගන්න හරි අමාරු. මමත් මේක මේ ගොඩාක් තැන්වල හොයලා ගන්න බොහෝම අමාරුයි හොයාගත්ත ෆර්න් එකක්. ඒ වුණාට මම මේ ෆර්න් එකට හරියම කැමැත්තෙන් හදන ෆර්න් එකක් තමයි මගේ ෆර්න් කලෙක්ෂන් එකේ තියෙන. බලන්නකෝ ඒකේ පත්‍ර රටාව. මේක තියෙන්නේ හැංගින් පොට් එකක හිටවලා. ඔයාලට පුළුවන් නම් ඔන්න බලන්න චුට්ටක්. ඒක පොඩි දඬු කැබලි වලින් වගේ තමයි මේ ශාකය නම් බෝ කරගන්න. අරකට වඩා පොඩ්ඩක් වෙනස්. අන්න දැක්කනේ? ඒ වගේ දඬු හිටවල තමයි මේ ශාකය බෝ කරගන්නේ. ඔයාලා දන්නවනම් මේ ශාකයේ නම මට කමෙන්ට් එකක් දාගෙනම යන්න. හරි යාළුවනේ මේ තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න ඕස්ට්‍රේලියන් ෆර්න් ට්‍රී ශාකය. මේක හොඳින් වර්ධනය වෙනකොට ටිකක් උස්සට යනවා. ඒ වගේම ගාඩන් එකකට නම් නැත්තුවම බැරි ෆර්න් එකක් තමයි මේක. ඒ කියන්නේ මේක හරිම ලස්සන පත්‍ර රටාවක් රේන්ද වගේ පත්‍ර රටාවක් තමයි මේ ශාකයට තියෙන්නේ. ඉතින් මේක ගාඩන් එකකට නම් නැත්තුවම බැරි ෆර්න් එකක් කියලා මම හිතනවා. මෙන්න අපේ ඊළඟ ෆර්න් එක. මේකට කියන්නේ ස්කේලි ෆර්න් කියලා. ඒ වගේම විද්‍යාත්මක නාමය කියන මයිකොලොපියා කියලා. මෙයාගේ නටුවේ පුංචි ලස්සන සිනිඳු බූවක් වගේ එකක් තියෙනවා. බලන්නකෝ ඒකේ පත්‍ර රටාව හරිම ලස්සන පත්‍ර රටාවක් තියෙනවා. කලින් අර මම පෙන්නපු ප්ලාන්ට් එක වගේම මේ මීවන ශාකේ තියෙන්නේ පොඩි ඇතුළත තියෙනවා මේ දිග දඬුවක් වගේ එකක්. අනේ ඒවෙන් කැබලි වලින් තමයි මේ ප්ලාන්ට් එක බෝ කරගන්නේ. බලන්නකෝ ලස්සන දිගට සාරවත්ව ඒ වගේම ලස්සන රටාවක් ඇතුව තමයි මේක හැදෙන්නේ. ගෙවත් එකට නම් ඉතාමත් අලංකාර ප්ලාන්ට් එකක්. රැබිට් ෆුඩ් ෆර්න්. එන්න ඉතින් මේකේ නම තමයි මේ තියෙන්නේ. හැබැයි මේක ඔයාලා කවුරුත් දන්න වර්ගයක්. බලන්නකෝ. හැම ෆර්න් එකකම පුංචි වෙනස්කම් තමයි මේ පත්‍ර වලින් අපට දකින්නට තියෙන්නේ. ඉතින් මේව ඔක්කොම එක ළඟකට ගත්තොත් තමයි ඒවා වෙනස්කම් වලට දකින්න පුළුවන්. බලන්නකෝ මේකේ පත්‍ර රටාව අර වගේම ළඟින් පිහිටි පත්‍ර රටාවක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ වගේ දඬු ගොඩාක්ම වටේ ගිහිල්ලා හැම පෝච්ච පුරාම පැතිරලා හරි ලස්සන ප්ලාන්ට් එකක් විදිහට තමයි මේක හැදෙන්නේ. බලන්නකෝ මේක හැංගින් පොට් එකකට ගොඩාක්ම ලස්සනට හැදෙනවා. හරිම ලස්සන සෙවන ප්‍රිය කරන මේ මීවන වර්ගය
බලන්නකො මෙන්න මේ දඬු වලින් තමයි අපි පැලබෝ කරගන්න. මේ දඬු කැබැල්ලක් කඩලා තව පෝච් එක වගේ හිටෙව්වහම තෙත සාවරේ තියෙන පොල්ලෙලි කැබලි වල හිටෙව්වහම හරිය ලස්සනට මේ ශාකය වර්ධනය කරගන්න පුළුවන්. ගෙවත් එකටම හරියම අමෝතු අලංකාරයක් එක් කරලා දෙනවා මෙන්න මේ ෆර්න් එක. බලන්නකො මේක ලස්සන. මෙන්න බලන්නකො යාළුවනේ මේ ෆර්න් එක දිහා. ඉතාමත් කුඩා ප්ලාන්ට් එකක්. මේක කොහොමත් විශාල වර්ධනය වෙන ප්ලාන්ට් එකක් නෙමෙයි. මේ බලන්නකො ඉතාම කුඩා සිහින් පත්‍ර තමයි මේ ෆර්න් එකේ තියෙන්නේ. මේ ෆර්න් එකට කියන්නේ අපි කැරට් ෆර්න් කියලා. ඇයි ඒ? කැරට් ශාකයේ තියෙන පත්‍ර නිසා තමයි මේ ප්ලාන්ට් එකට මේ නම හැදිලා තියෙන්නේ. මේ බලන්නකො. කලින් ෆර්න් එක වගේම තමයි මේකත්. පොඩි කොළ වලින් තියෙන නිසා හරිම ලස්සනක් එක් කරනවා. මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තමයි ගොඩක්ම තියන්න පුළුවන්. හරිම කුඩා පත්‍ර සහිත කුඩා ප්ලාන්ට් එකක් තමයි මේක. මේ ෆර්න් එක නම් ඇත්තටම ඉතාමත් ලස්සනයි. ඇස්පරගස් කුලයට අයත් වෙන ඩෙන්සිෆ්ලෝරස් ක්වේබි. ඔයාලට විතරක් නෙමෙයි යාළුවනේ. ඉතින් මටත් ඒ නම නම් නුහුරු. ඒ වුණාට බලන්නකො මේ ශාකය දිහා හරිම ලස්සන පත්‍ර තියෙන්නේ. හැබැයි පත්‍ර පොඩි වුණාට හරිම ඝනකම්. බලන්නකො ඒකේ පාට තද කොළ පාට තමයි තියෙන්නේ. මේ ප්ලාන්ට් එක නම් කුඩා වුණාට ලස්සන චූටි මල් ඇවිල්ලා ඊට පස්සේ රතු පාට පොඩි ගෙඩි වගේ හැදෙනවා. බලන්නකො මේ ප්ලාන්ට් එක නම් හරිම ලස්සනයි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට. ඔයාලා බලන්නකො මේ පැත්තෙන් දකුණු කෙළවරේ තියෙන ඡායාරූපය දිහා. ඇත්තටම හරිම ලස්සනයි. අන්න ඒ වගේ තමයි මේ ශාකය වර්ධනය වෙන. බලන්නකො ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ඔයාලට මේ ශාකය හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් මගේ කලින් සේල් වල එක්ක එකතු වෙලා හිටපු යාළුවන්ට නම් මේක අලුත් ප්ලාන්ට් එකක් නෙමෙයි. මේ බලන්නකො ලස්සන ෆර්න් එක. මේකට කියන්නේ රූබි රෙඩ් ස්පයික් මෝස් කියලා. බලන්නකො මේක ලස්සන. මේක ගොඩාක්ම තෙතමනය තියෙන තැන් වලට තමයි හරියන්නේ. ඒක මේකේ තියෙන විශේෂත්වය තමයි උඩු පැත්තේ තද කොළ පාටට හුරු දුඹුරු පාට හුරු කොළ පාටක් තමයි උඩු පැත්තේ තියෙන්නේ. ඒ වගේම යටි පැත්තේ තියෙන මෙන්න මේ වගේ ලස්සන මෙරුම් පාට හුරු රතු පාට කලර් එකක්. ඉතින් බලන්නකො මේක තෙතමනය තියෙන තැනක හිටෙව්වම හරිම ලස්සනට බූසියක් වගේ හැදෙනවා. මේ ෆර්න් එක හරිම ලස්සනයි. ලස්සන නිල් පාටට හුරු පාටකුත් එක්ක වගේ තමයි මේ උඩ පැත්තේ හැදෙන්නේ. හරිම සෙවන ප්‍රිය කරන ශාකයක් තමයි මේක. පීකොක් ෆර්න්. එහෙමත් නැත්නම් මෙන්න අපේ සැලජිනිල්ලා ප්‍රභේදය. මම කලින් පෙන්නපු ෆර්න් එක වගේම කලර් දෙක විතරක් වෙනස්. ඇත්තට මේ ශාකය වගේම තමයි මේකත්. මේකට ලස්සනට හිරු එළිය වැටිලා මද හෙවණක වගේ තියෙනකොට හරිය ලස්සන මොටර පිහාතුවක් වගේ නිල් පැහැයක් ගන්නවා මේ ප්ලාන්ට් එකත්. මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකකටත් හරිය ලස්සනයි. ඉතින් බලන්නකෝ මේක හරිය ලස්සන ශාකයක්. ඉතින් මේ ෆර්න් එකත් ඔයාලගේ ගාඩන් එකට එකතු කරගන්න මම හිතනවා වටිනා ශාකයක් වෙයි කියලා. බලන්නකෝ මේක ලස්සන. ඔන්න ඉතින් මගේ ගාඩන් එකේ අඳුර නම්ම කන්නේ මෙන්න මෙයා තමයි. සිල්වර් ලේස් ෆර්න් එක. බලන්නකෝ එයාගේ ලස්සන. පහුගිය සේල් වල එක්ක මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට නම් මෙයාව අලුත් කෙනෙක් නෙමෙයි වෙන්නේ ඉතින්. බලන්නකෝ. හරිය ලස්සන ෆර්න් එක. මල් ළඟ තියෙන ෆර්න් එකතුවෙන් මම හිතනවා මගේ ළඟ තියෙනවා ෆර්න් 50කට අධික ප්‍රමාණයක්. ඉතින් ඒ වලින් මේක තමයි එකක් මම ආසම කරන හරියම එළිය තියෙන ලයිට් එළියක් තියෙන ෆර්න් එක. බලන්නකෝ ඒක ලස්සන. මේකේ තියෙනවා හරිය අමුතු සිල්වර් පාටට හුරු සුදු පාට එක්ක මික්ස් වෙච්ච ලස්සන පට්ට රටාවක් තියෙනවා. හරිම ලස්සනයි. බලන්නකෝ. අනිත් කොළ පාට හුරු ෆර්න් වලට වඩා සුදු පාටක් තියෙන හින්දා අඳුරම කරන නම් මෙයා කියාපු ෆර්න් එක. බලන්නකෝ එයාගේ ලස්සන ඉන්ඩෝර් වගේම අවුට්ඩෝර් වලටත් කියාපු ෆර්න් එකක් තමයි මෙන්න මේ. බර්ඩ්නට්ස් කුලයට අයිති මෙන්න මේ ශාකය ඔයාලට මතක ඇති. බලන්නකෝ ඝනකම පත්‍ර සහිත මේ ශාකය. මේ බලන්නකෝ පත්‍ර අගිස්සේ පැලහට ගන්න ආකාරය ඔයාලට මතක ඇති නේද? කලින් සේල් වලදීත් මම මේ ශාකය ඔයාලට සේල් කරා. බලන්නකෝ හරි ලස්සන පත්‍ර රටාවක් තමයි තියෙන්නේ. වගේම හරිම ඝනකම්. මැද තියෙන රයිසෝමයෙන් තමයි මලක් ආකාරයට මේක පත්‍ර හටගන්නේ. ඒකයි මේක බර්ඩ්නට්ස් කුලයට අයිති කියලා කියන්නේ. බලන්නකෝ මේකේ නම කෙන්සෝයි කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් මේ තියෙන මගේ කරපිංච ෆර්න් එක. ඒ බලන්නකෝ ඔයාලට මතකද කියලා මේ ෆර්න් එක. මතකද බලන්නකෝ ලස්සන නිල් පාට හුරු ෆර්න් එක. ඇත්තටම මේකේ නම මම දන්නේ නැහැ. මම ලේසියට තමයි මේ කරපිංච ෆර්න් එක කියලා කියන්නේ. බලන්නකෝ මේ පත්‍රයට හැම මීවන ෆර්න් එකකම තියෙන බීජ ප්‍රචාරණය කරන මේ එකක් තමයි මේ පිටිපස්සේ තියෙන තුමුරු පැහැති බීජාණු. ඉතින් බලන්නකෝ මේ පත්‍රය හරිම ලස්සනයි. නිල් පාටට හුරු. ඉතින් තෙත සහිත පරිසරයක
ලස්සනට හැදෙන මේ ප්ලාන්ට් එක ඔයාලට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට හදාගන්න හොඳම choice එකක් කියලා මම හිතනවා. අපේ මල් වගාකරුවන් අතර ඉතා ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමකින් අලෙවින ෆර්න් එකක් තමයි මේ තියෙන්නේ. ගාඩන් එකකට නැතුවම බැරි ෆර්න් එකක් වන මේ සිල්වර් ලේඩි ෆර්න් එක හරිම අලංකාරමයි. බලන්නකෝ මේකේ පත්‍ර දිහා. ගාඩන් එක හිඩැස් බව නැති කරන්න හරිම ලස්සන ෆර්න් එකක් තමයි මේ ෆර්න් එක. පුදුමම ලස්සනක් තියෙන ෆර්න් එකක් තමයි. ඔගේ වැඩිම ඉල්ලුමකින් ඉතාමත් ජනප්‍රිය වෙන ෆර්න් එකක් තමයි මේ ෆර්න් එක. ඒ වගේම මේ කඳෙන් තමයි මම නම් මේ ශාකය පැලබෝ කරගන්න. මේ තියෙන්නේ ඒ වගේ කඳකින් බෝ කරගත්ත කුඩා ශාකයක්. බලන්නකෝ ඒකේ ලස්සන. ඉතාමත් වටිනා ෆර්න් එකක්. මේ ප්ලාන්ට් එකට කියන්නේ කැන්ගරු ෆර්න් කියලා. එහෙම නැත්නම් වෝටර් ලීෆ් ෆර්න් කියලාත් කියනවා. මේකේ පට්ට සාමාන්‍ය විදිහට ගොඩක් විශාල වෙනවා. අඳුරු කොළ පාටපත් තමයි තියෙන්නේ මේකට. ඉතින් මේක කැලවල් වල හැදෙන, ගස් වල හැදෙන කැලෑ ෆර්න් එක නෙමෙයි. මම අද පෙන්නපු වීඩියෝස් වල පෙන්නපු ගොඩක් ෆර්න් හොඳ වර්ගයේ ෆර්න් වර්ග. මෙන්න මේ වගේ දඬු කැබලි වලින් තමයි මේ පත්‍ර හටගන්නේ. ඒ වගේම බෝ කරගන්න පුළුවන් ලේසිම ක්‍රමෙත් ඒකම තමයි. ඉතින් මේ ෆර්න් එකත් ඇත්තටම ලස්සන ෆර්න් එකක්. ගාඩන් වලට එහෙම හරිම ලස්සනයි කියලා මම හිතනවා. ඩයිනාරියා බොනී කියන්නේ මෙන්න මේ ෆර්න් එකට. අර කලින් ෆර්න් එක වගේම මේ ෆර්න් එකත් සමහරක් අය පටලව ගන්නවා. අර ෆර්න් එකට මේ ෆර්න් එකේ කොළ කොටයි වගේම රවුම්. ඒ වගේම පත්‍ර ඝනකම්. බලන්නකො ඔක ඒ දෙක බලන්න ඕන දෙක එකට තියලා. ඒ කියන්නේ සමහරක් අය ඔය දෙක පටලව ගන්නවා. බලන්නකො ඒ අර වගේම තමයි මේකත් බෝ කරගන්නේ. පත්‍ර හරිම කුඩායි. ඝනකම්. ඒ වගේම තද කොළ පැහැයට හුරුයි. මේක නම් ටිකක් තරමක් කුඩා ප්ලාන්ට් එකක්. මේක ගොඩාක් විශාලව පැතිරෙනවා. ඒකට හරිම ලස්සනයි. හැංගින් පොට් එකක් විදියට හදන්න, ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට හදන්න හරිම ලස්සනයි. මෙන්න බලන්න. මේ තියෙන මගේ ෆර්න් කලෙක්ෂන් එකේ වටිනාම ෆර්න් එකක්. මේකට කියන්නේ බ්ලූ ඔයිල් ෆර්න් කියලා. ගොඩක් අය මේක හරියම ආසාවෙන් හොයන ෆර්න් එකක්. ඒ වගේම හරිම හිමින් හැදෙන ෆර්න් එකක්. ඉතින් මේක මේ හිරු එළිය එහෙම හරි ලස්සනට වැටෙනකොට නිල් පාටට දිලිසෙන ස්වභාවයක් ගන්න එක තමයි මේකේ තියෙන ප්‍රධානම දේ. හරියම ලස්සන ෆර්න් එකක්. බලන්නකෝ ඒකේ ලස්සන. මෙන්න ඊළඟ ෆර්න් එක. මේක බෝල් පිටිස් ෆර්න් එක කියලාත් කියනවා. ඒ වුණාට මට හරියටම නම් මතක නැහැ. මොකද ෆර්න් වර්ග ගොඩක් තියෙන නිසා. මෙන්න මේ පත්‍රය ගොඩාක් දික් වෙනවා. මේක තාම හොඳින් වර්ධනය වෙච්ච ශාකයක් නෙමෙයි. මේක හොඳින් වර්ධනය වුණාම මෙන්න මේ විදිහට දිගට ලස්සනට ලොකුවට ෆර්න් එකක් වගේ හැදෙනවා. ඒ වගේම මේක පත්‍ර අගිස්ස ගොඩාක් දිගට හැදෙනවා. ඔයාලට පෙරේ ස්ක්‍රීන් එකේ මම පෙන්නනවා. මේ අගිස්ස පත්‍රය දිගට හැදෙනවා. ඒක තමයි මේ ෆර්න් එකේ තියෙන විශේෂම ලක්ෂණය. බලන්නකෝ ඒක ලස්සන. එහෙනම් යාළුවනේ ඔයාලට අද මට පෙන්වන්න පුළුවන් උනේ ප්ලාන්ට් 18ක් විතරයි. වීඩියෝ එක ඉතින් ගොඩක් දිග වුණාම ඔයාලටත් එපා වෙනවා මටත් කරදරයි. මොකද ඉතින් මම මේ කරන්නේ තවත් වැඩ කරන ගමන්නේ. තව කොටස් කිහිපයකින්ම මම හිතන්නේ ඔයාලට ෆර්න් වර්ග හඳුන්වලා දෙන්න වෙයි වගේ. මොකද ලොකු කලෙක්ෂන් එකක් තියෙන නිසා අපි කොටස් කිහිපයකින්ම ෆර්න් ගැන බලමු. ඒ අතරට ඉතින් අපේ බේදත් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මාව subscribe කරලා මේ වීඩියෝ එක like කරලා ඔයාලා කැමතිම ෆර්න් එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් දෙවෙනි කොටසින් අපි මුණ ගැහිමු.